Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ සෙනසුරාදා දවසක් ඉවෙන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් දැන් නම් මම උදේම නැගිටලා මගේ classes වල වැඩ පටන් ගන්නයි හදන්නේ. ඇත්තටම මගේ සෙනසුරාදා වුණත් මගේ පළවෙනිම පන්තිය පටන් ගන්නේ උදේ 6:00ට. ඒ නිසා මට උදේම නැගිටින්න වෙනවා සෙනසුරාදා දවසෙත්. ඉතින් මේ විදිහට තමයි මගේ දවසේ ක්ලාසස් ටික යන්නේ. මේ ඉතින් මම ක්ලාස් එකේ උගන්වන වෙලාවෙදි ගත්ත වීඩියෝ එකක්. බලන්න ඉතින් මෙයාලගේ හිතේ තියෙන සතුට. පර්සනලි මම තදින්ම බිලීව් කරන දෙයක් තමයි අපි මොන හරි දෙයක් සතුටින් ඉගෙන ගන්නවා නම් තමයි ඒක ගොඩක්ම ඉෆෙක්ටිව් වෙන්නේ කියලා. ඉතින් මගේ ළමයින්ටත් මට ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම දෙන්න ඕනේ. ඒ නිසා තමයි මේක ටියුෂන් ක්ලාස් එකක් වුණත් හරි අමුතුම විදිහට මම කරගෙන යන්නේ. එච්චර කල් තියන් හිටියද? හරි ඉතින් ඔන්න අද දැන් මම මේ අපේ මල්ලිගේ ක්ලාස් එක කරන ගමන් ඉන්නේ. දැන් යාළුවට කරන්න මම පේපර් එකකුත් දීලා චුට්ටක් හිටියා යාළුවා පේපර් එක කරන එක. Morning on the trail, your hand in mine, mist on the pine trees, silver and kind. River down below, cutting through stone. We walking slow. ඉතින් මේ විදිහට තමයි අද දවසේ මගේ ක්ලාසස් ටික ගියේ. ඊට පස්සේ ඉතින් මම දැන් ටිකක් හවස් වෙලා වෙනදට මම රැය වෙනකම්ම ක්ලාසස් කරා. ඒක ගොඩක් මට අපහසු නිසා මම මේ ක්ලාසස් ටික චේන්ජ් කරගත්තා මට වීක් ඩේස් වලට. නැත්තම් ඉතින් ඉස්සර සැටර්ඩේ කියන්නේ මම පාන්දර 6:00ට පටන් ගන්න ගමන මගේ රෑ 10ට තමයි ඉවර වුනේ. හරි ඉතින් ඔන්න දැන් ඉතින් මම මේ හදන්නේ මගේ ස්ටඩි ටේබල් එක චුට්ටක් අස් කරගන්න. මොකද දැන් මේ දවස්වල මම වැඩ කරනවා අපේ රිසර්ච් එකට. දැන් ඉතින් මේ ඒක වැඩ ටික කරන්නත් තියෙනවා. ඉක්මනටම මේක අස් කරලා ඊට පස්සේ ඉක්මනට මගේ වැඩ ටික පටන් ගන්න ඕන. තව මේ මට හෙට දෙන්න මගේ ක්ලාසස් වල පේපර්ස් ගොඩක් තියෙනවා බලන්න. ඒකත් බලලා ඉක්මනට දෙන්න ඕන ළමයින්ට හෙට. ඒ නිසා ඒකත් ඉක්මනටම බලලා ඉවර කරගන්න ඕන. දැන් මම මේ එක කරන් තමයි ඉක්මනට මේ ටේබල් එක අස් කරන්න පටන් ගත්තා. Going slow, like they know our name. Your laugh in the cold air keeps me brave. Footprints in the dust. සමහර වෙලාවට මගේ යාළුවෝ මාත් එක්ක තරහත් වෙනවා. මම මේ මැසේජ් කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ, රිප්ලයි කරන්න පරක්කු වෙනවා කියලා. ඉතින් ළමයි මට වෙලාවක් නැහැ. මම පුළුවන් උපරිම try එකක් දෙනවා නැත්නම් මොකක් හරි පුළුවන් තරම් ඉක්මනට රිප්ලයි එකක් දාන්න. ඒ නිසා මාත් එක්ක තරහ වෙන්න බෑ. මොකද මට වැඩ තියෙනවා ගොඩක්. Every step we take feels like a new life. We're running free above the cloud line. You and me, we were born to climb. We're running free where the wild winds meet. Love on the ring. ඉතින් සෙනසුරාදා දවසේ අන්තිමේ කියන්නේ මම හොඳටම හිම්බත් වෙච්ච වෙලාවක්. දැන් නම් ඉතින් හොඳටම මහන්සි. දැන් ඉතින් ඉක්මනට මම මේ ටිකත් බලලා ගිහිල්ලා ඊට පස්සේ ඉක්මනට වොෂ් එකක් දාගන්න ඕන. වොෂ් එකක් දාගෙන ඉතින් ඊට පස්සේ මට ආයෙත් මගේ රිසර්ච් එකේ වැඩ පටන් ගන්න තියෙනවා. We'll find the light. We're running free. ඇත්තටම ගොඩක් අය හිතාගෙන ඉන්නවා ටීචින් කියන්නේ හරියම ලේසි පහසු රස්සාවක් කියලා. ඇත්තටම ටීචින් වලට එන්නේ කලින් මමත් හිතාගෙන හිටියේ එහෙම තමයි. ඇත්තටම ඒ ආකල්පය මගේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා ටීචින් වලට ආවට පස්සේ. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ජොබ් එක තියෙන්නේ 7 ඉඳන් 1:00 වෙනකල් විතරයි කියලා. නෑ ඒක නම් බොරුවක්. මොකද ඔයාලට ජොබ් එකේ වැඩත් අනිවාර්යයෙන්ම ගෙදරට අරගෙන ඉන්න වෙනවා මේ රස්සාව විදිහට නා. හරි ඉතින් දැන් අපි වොෂ් එකක් දාන්නයි යන්නේ. දැන් ඉතින් රිසර්ච් එකේ වැඩ චුට්ටක් බලලා මම දැන් දොයි ගන්නයි හදන්නේ. දැන් මම මෙහෙම හිටියට මට හොඳටම නිදිමතයි. එහෙනම් ඉතින් මං අදට ගිහින්
ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකල් සතුටින් පරිස්සමින් ඉන්න. So bye guys, see you in next video.